සුබ දවසක් හැමෝටම. ඉතින් තුමකරවිල වගාවේදී එන රෝග ගැන කතා කරන්න ඕනේ විශේෂයෙන්ම. ඉතින් මම දවසින් දවසට එක එක ගැන ඔයාලට කියලා දෙන්නම්. ඉතින් තුම වගාවේදී තවත් ගොඩක් සුළු කියන්නේ ගොඩක්ම දකින්න පුළුවන් ලෙඩක් තමයි මේ කොළ කුඩ වෙන ලෙඩේ. මේක වෛරස් එකක්. මේක සුදු මැස්සගේ හානියෙන් තමයි වෙන්නේ. ඇත්තටම මුගේ ඇඟේ තියෙන වෛරස් එකක් තමයි මේ ගහට ගිහිල්ලා මේ ගහ කොඩ වෙන්නේ. ඉතින් මෙහෙම වුණාම ගොඩක් කට්ටිය කරනවා මේකට එක එක වර්ගයේ තෙල් ගහනවා. ඇඩ්මයර් ගහයි ඔය වගේ ගොඩක් තෙල් කුමිනාශක වර්ග එහෙම ගහන ගහකොට ඇත්තටම තේරුමක් නැහැ. මේක මේ වෙන වගාවකදී නම් ගහෙන් ප්‍රයෝජනයක් ගන්නම බෑ. ඉතින් තුඹ වගාවේදී මේකට ලොකුවට එහෙම කලබල වෙන්න එපා. ලොකුවට තෙල් ගහගෙන එහෙම ලොකුවට දඟලන්න ගහෙන්න හදන්න එපා. මේක මෙහෙම ටික දවසක් තියෙනවා. හරි? දැන් මේ මුල් කොළ බැලුවොත් එහෙම කොළ පුලි පුලි හැදිලා කොඩ වෙලා නිකන් මේක ඇත්තටම ගලවලා දාන්න වගේ ඕනේ කියලා අපිට හිතෙනවා සමහරවිට. මාත් ඉස්සරම කරනකොට මටත් හිතුණා මේක ගලවලා විසික් කරන්න හොඳයි කියලා. ඉතින් එහෙම අයින් කරපු අවස්ථාවක් තියෙනවා. ඉතින් සමහර අයගෙන් උපදෙස් ගත්තාම එයාලා කියනවා එහෙම ගස් තිබුණොත් එහෙම අගාවෙන් අයින් කරලා දාන්න අනිත් ඒවාටත් බෝ වෙනවා කියලා. එහෙම බය වෙන්න එපා. එහෙම අනිත් ඒවාට බෝ වෙන්නේ නැහැ. ඉතින් මේක ඔහම ටික දවසක් තියෙනවා. තිබ්බට පස්සේ මේක සති දෙක තුනක් ගියාට පස්සේ හොඳට ආයෙ හැදෙන්න ගන්නවා. දැන් ඔයාලට බලන්න පුළුවන් දැන් මේ ගහේ මෙන්න මේ කොළ එහෙම නිකන් මේ කොඩ වෙලානේ තියෙන්නේ. හරි ඒකෙම පස්සේ ඔන්න හැදෙනවා දලු. ඔන්න බලන්න මෙන්න මේ දල්ල. දැන් මේ දල්ලේදී අර ලෙඩ නැහැ. හරි මම මේකට මොනවවත් තෙල් ගහුවේ නැහැ. මේ ගහ ස්වභාවිකවම හැදෙන්න දෙන්නේ. මේ ගහේ සාමාන්‍ය අපි ස්වභාවිකවම හැදෙන්න දෙන්නේ. තුම ගහට ලොකුවට අපි තෙල් ගහගෙන ටැංකි කරේ තියාගෙන එහෙම ලොකුවට දඟලන්නේ. අවශ්‍යතාවය බලලා අවශ්‍ය කෘමි හානි හෝ දිලීර හානි වලට ඒ ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ අවශ්‍යතාවය බලලා ඒ ප්‍රතිකාර කරනවා හැරෙන්න මේ සතියට තෙල් ගහනවා එහෙම එකක් නැහැ. හරි දැන් මේකට බොරුවට තෙල් ගහුවා කියලා 아무තු දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මේක මෙහෙම ස්වභාවිකව තියන්න දෙන්න. ඊට පස්සේ මේක හිමීට දැන් බලන්න මේ අලුතෙන් එන දලු තියෙන්නේ. ඉතින් මේ දලු වලදී ඒ ලෙඩ කති ඇරමින් තමයි තියෙන්නේ. හරි ඒක ටික දවසක් යනකොට ඔක හරි ගිහිල්ලා සාමාන්‍ය විදිහට මේක අස්වැන්න හැදෙනවා. හරි එහෙනම් බය වෙන්න එපා. දැන් ගොඩක් කට්ටිය මේකට තෙල් වර්ග ගොඩක් ගහනවා. හරි සුදු මැස්සට ගොම චෙස් ගහනවා. එතකොට මයිටි ඒවත් හරියනවා සුදු මැස්සට. හරි එතකොට වර්ටකෝ ගහනවා. ඒක ගොඩක් තෙල් වර්ග තියෙනවා. ඉතින් මේ තෙල් වර්ග ඉතින් අපිට ආදරයට උපුවම නෙමෙයි. ඉතින් අපිට අමතර වේදමක් එකතු කරලා අපේ තියෙන ලාභය අඩු කරන එක නෙවෙන්නේ. ඒ හින්දා මේ වගේ ගහක් දැක්කම චුට්ටක් ඉවසලා බලන්න. සති දෙකක් තුනක් ගියාට පස්සේ මේක සාමාන්‍ය විදිහට ගෙඩි හැදෙනවා. මේ ගෙඩි හැදෙන කාලෙකදී නම් ඉතින් මේක ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි. මට කියලා දෙන්න ඕනුනේ ඔයාලට අන්නේ කාරණාව. ඉතින් තව ලෙඩ රෝග නම් ගණනාවක් තියෙනවා. අපි මේ වගාවේදීත් එහෙම ගස් හම්බුනාට පස්සේ ගහක් පෙන්නලාම ඒ ගැන කතා කරමු. සුබ දවසක් හැමෝටම.